සර් මට මගේ නොනවා අය මගේ ළඟට ගන්න පුළුවන් වෙයිද සර්? හරි හරි ඉන්නකෝ මම මේක පැහැදිලි කරලා දෙනකම්. හරි සර්. මෙහෙමයි කේස් එක. ඔයාගේ බිරිඳ කියලා වා කියන කෙනා ඉන්නවනේ. ඒගොල්ලෝ දෙමව්පියෝ ඉන්නවනේ. එයාලා වාට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන්නේ. වා උපදින්ම ගෑනු කෙනෙක් විදිහට ඉපදිලා ඊපස්සේ පිරිමි කෙනෙක් විදිහට වංචනිකව පෙනී ඉඳලා එයාව බොරු කරලා විවාහ කරගත්තා කියලා. ඒ හැමදේම බොරු සර්. ඒ අයි මායි එකම ඉස්කෝලේ එකම පන්ති. මං සංක්‍රාන්තික වෙනවා කියලාත් එයා දන්නවා සර්. අනිත් එක එතකොට එයාට අවුරුදු 18 මංගේ මා බඳිද්දි සර් බොරු නම් බලන්නකෝ සර් මේකේ තියෙන ඔක්කොම මගේ සංක්‍රාන්තික සමාජභාවී සහතිකේ මගේ සංශෝධනය කරපු උපැන්න සහතිකේ අලුත් ජාතික ඇඳුම්පතේ පිටපත විවාහ සහතිකේ වෙනකන් ඔක්කොම දේවල් තියෙනවා සර්. හරි. ඒ කතාව ඇත්ත වෙන්නේ නැති. හරිද? මේ ලියවිකිලි ඔක්කොම අපි අදාළ ආයතන වලට දීලා උසාවියට යවන්න ඕන. මම වාගේ ඔක්කොම කට උත්තරේ ගත්තානේ. අපි ඒ වාර්තා ටික ආවට පස්සේ උසාවියට කරු වාර්තා කරනවා. බලමු අපි උසාවිය මොකද කියන්නේ කියලා. සර් මම ඔය ඔක්කොම හදාගත්තේ හරියට ප්‍රතිකාර කළා හරියට රජය ආයතන වලට ගිහිල්ලා. ඒ නිසා මම බය නැහැ. මට වේදනාව සර්. නෝනා මාත් එක්ක ඉදී අම්මා හැම වෙලේම කෝල් කර නෝනාගේ ඔළුව කනවා සර්. එයා නැති නිසා අම්මගේ අසනීප වැඩි වෙනවලු. අම්මා මැරෙයිලු. එහෙම කීකේ මනුස්සගේ ඔළුව කාලා මම රස්තාවට ගිය අතර ගෙදර ගෙන්නගෙන සර්. ඔව් වා කතාව ඇත්ත වෙන්නේ නැති. හැබැයි විරින්ද එයා කැමැත්තෙන් එහි ඉන්නවා කියලා අපිට ප්‍රකාශය දීලා තියෙන්නේ. ඒ නිසා අපිට පොලිසිය විදිහට මේ කාරණාවට මැදිහත් වෙන්න ටිකක් අමාරුයි. මට මොකක් හරි කියන්න සර් විකල්පයක්. වා ගිහිල්ලා වාගේ නීතිඥ මාත්‍යා මුලින්ම හම්බෙන්න. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මේක සිවිල් නඩුවක් දාලා දික්කසාදේ අරගන්න. අනේ මට දික්කසාද වෙන්න ඕනේ නැහැ සර්. මගේ නෝනට ආදරෙයි. වාගේ වයිෆ් වාට ආදරේ නම් මේ වෙලාව හිට ගන්න උනාගේ පැත්තේනේ. හැබැයි එයා දැන් ඉන්නේ ගෙදරනේ. අපිට බලපෑම් කරන්න බෑනේ ඒකට. අපි මෙතන ඉන්නේ මෙතන සිද්ධියේදී මොනවා හරි අපරාධම නිමිත්තක් තියෙනවද කියලා බලලා ඒකට විරුද්ධව පියවරක් ගන්න. අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවනේ. ඒකට අපි විමර්ශනය නොකර ඉන්න බෑනේ. ඒකයි වා කැඳවීමක් කළේ. අපි දැන් කට උත්තරය ගත්තානේ. දැන් මේ වැඩේ හරි. අපේ පැත්තෙන් ගන්න පුළුවන් උපරිමය අපි කරනවා. වාගේ නෝනාගේ ප්‍රශ්නේ නම් වාට ගිහිල්ලා නීතිඥ මාත්‍යාත් එක්ක කතා කරලා විසඳ ගන්න වෙනවා. හරිද? අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. වාට දැන් යන්න පුළුවන්. සර් මන් දන්නවා සර් යාට මායියාගේ අම්මයි අතර තේරීමක් කරන්න වෙලා යා අසරණ වෙලා ඉන්නේ සර්. මන් දන්නවා. ඒත් සර් මම අර හුණු වටේ ග්‍රූච වගේ මම බලාගෙන ඉන්නවා සර්. එයා කවදාරි මං ගාවට එයි කියෝ. එයාගේ අම්මලා එකට නඩු 100ක් දැම්මත් මං එයාව මගේ හිතින් අතාරින්නේ නැහැ සර්. මං යන්නම් සර්. හෙලෝ සර්. හලෝ නිම්න. ඔයාට කියන්න සුභාරංචියක් තියෙනවා. මොකද සර්? ඔයාගේ නඩු වාර්තාව මම අද අරගත්තා. ඔයා කියවන්න ඕන ටික WhatsApp එකට දාලා තියෙන්නේ. බලලා කෝල් එකක් දෙන්නකෝ. අම්මෝ සර් මගේ පපුවත් මොකද්ද වෙලා ගියා සර්. දැන් හැමදේම හරි. පුළුවන් නම් මේ කොපියක් ඔයාගේ වයිෆ් ටත් යවන්න. මම පොඩි වැඩ වගේකින් ඉන්න. ඒක නොකිය බැරි ආරංචියක් ඉඳගත්තා. ඔය කියවලා කෝල් එකක් දෙන්නකෝ. මම තියන්න. හරිද? අනේ හොඳයි සර්. මම බලන්නම් සර්.